10 සහ 11 ශ්‍රේණිය ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ විෂය හදාරන දරුවන් වෙනුවෙන් MCQ ප්‍රශ්න 500ක් සාකච්ඡා කරන වැඩසටහන තමයි මේ ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. ඔබට පුළුවන් අපේ YouTube නාලිකාව ඔස්සේ MCQ ප්‍රශ්න 500ක් පිළිතුරු ගන්න ආකාරය සමග අධ්‍යයනය කරන්න. මේදී අපි සාකච්ඡා කරන්නේ ප්‍රශ්නය සහ ප්‍රශ්නයට පිළිතුර පමණක් නෙමෙයි පිළිතුර ගන්න ආකාරයත් සාකච්ඡා කරනවා. ඒකයි මේ වැඩසටහනේ විශේෂත්වය. අපි බලමු පළවෙනි ප්‍රශ්නය. ළමා ඇඳුම් මැසීම පිළිබඳ ඩිප්ලෝමා ධාරණයක වූ දිලිනි මෝස්ටර් නිර්මාණ ශිල්පියෙකු වන දිලාන් සමග සමානව ප්‍රාග්ධනය යොදා දිලූටෙක්ස් නමින් ළමා ඇඳුම් මසා අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පෙර පාසලක් අසලින් ගොඩනැගිල්ලක් වෙළඳීගෙන ආරම්භ කරන ලදී. මේකට දාලා ප්‍රශ්නයක් අහනවා මෙම සිද්ධියේ සඳහන් දිලූටෙක්ස් ව්‍යාපාරය විසින් සපුරා ලද මූලික මිනිස් අවශ්‍යතාවය කුමක්ද? අපි සිද්ධිය හොඳින් අධ්‍යයනය කළ යුතුයි. අධ්‍යයනය කරලා මොකක්ද අවශ්‍යතාවය කියලා හඳුනාගත යුතුයි. දිලූටෙක්ස් කියන ව්‍යාපාරය කරන්නේ ළමා ඇඳුම් මසා අලෙවි කරන එක. එනම් දිලූටෙක්ස් ව්‍යාපාරය විසින් සපුරා ලද අවශ්‍යතාවය වෙන්නේ ඇඳුම්. දෙවෙනි ප්‍රශ්නය. ශක්ති කන්ස්ට්‍රක්ෂන්ස් නමින් පදිංචිය සඳහා ගෙවල් ඉදිකර දීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ශක්තිට 2016 වර්ෂයේදී හොඳම ඉදිකිරීමේ සම්මානය හිමි වී ශක්ති තමා විසින්ම පුළුස්සා සකස් කර ගන්නා ගඩොල් පමණක් සිය ඉදිකිරීම කටයුතු සඳහා භාවිතා කරයි. මේකේ ප්‍රශ්නය අහනවා මෙම සිද්ධියේ සඳහන් ශක්ති කන්ස්ට්‍රක්ෂන්ස් ව්‍යාපාරය විසින් සපුරා ලද මූලික මිනිස් අවශ්‍යතාවය කුමක්ද කියලා. නැවතත් මේ සිද්ධියත් හොඳින් අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා පිළිතුර ලේසියෙන් අඳුන ගන්න පුළුවන්. ශක්ති කන්ස්ට්‍රක්ෂන්ස් කියන්නේ පදිංචිය සඳහා ගෙවල් ඉදිකර දීමේ ව්‍යාපාරයක් කරගෙන යන කෙනෙක්. එහෙනම් ගෙවල් කියලා අදහස් කරන්නේ මිනිසුන්ගේ අවශ්‍යතාව වෙන්නේ නිවාස. පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 3 නිවාස. තුන්වෙනි ප්‍රශ්නය. ළඟම පාසල හොඳම පාසල සංකල්පයට අනුව මෑතකදී නව විද්‍යාගාරය ඇතුළු පාසලේ ගොඩනැගිලි සංවර්ධනය කෙරුණු නෙළුම්විල මහාවිද්‍යාලයේ 2017 වර්ෂයේ අපොස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට ලෙස සමත්ව දැනට රවිමල් සමාගමේ තාවකාලික රැකියාවක නියුතු සමාධි විශ්වවිද්‍යාලයට තේරී ඇති බව දන්වා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් ඇයට ලිපියක් එවා ඇත. ප්‍රශ්නය අහනවා ඉහත සිද්ධිය සඳහන් නෙළුම්විල මහාවිද්‍යාලය මගින් සපුරා ලනු ලබන මූලික මිනිස් අවශ්‍යතාවය කුමක්ද? ඒකට සිද්ධිය අධ්‍යයනය කරන්න අවශ්‍යතාවයකුත් නැහැ. නෙළුම්විල මහාවිද්‍යාලය කියන්නේ පාසලක්. පාසල මගින් සපුරා ලන මූලික මිනිස් අවශ්‍යතාවය වෙන්නේ අධ්‍යාපනය. නෙළුම්විල මහාවිද්‍යාලය කියන්නේ පාසලක් නිසා පාසලෙන් සපුරා ලන අවශ්‍යතාවය අනිවාර්යයෙන්ම අධ්‍යාපනය. පිළිතුර වෙන්නේ පිළිතුරු අංක 4 අධ්‍යාපනය. හතරවෙනි ප්‍රශ්නය. ගොවිපළෙහි වැඩ කරමින් සිටින අතරතුර ඇති වූ පිපාසය සංසිඳවා ගැනීමට විවිධ සේවා සමුපකාර සමිතිය මගින් පවත්වාගෙන යනු ලබන මිහිරි රසහල වෙත ගිය කමලා පළතුරු බඳුනක්ද විමලා කිරි වීදුරුවක්ද වෙළදී ගන්නා ලදී. ප්‍රශ්නය අහනවා මිහිරි රසහල විසින් සපුරා ලන මිනිස් අවශ්‍යතාවය කුමක්ද? මිහිරි රසහලෙන් කරන්නේ ආහාර පාන අලෙවි කරන එක. ඒ අනුව මෙහි අවශ්‍යතාවය වෙන්නේ ආහාර. මිහිරි රසහල කියන්නේ ආහාර පාන සපයන ආයතනයක්. ඒ ආයතනයෙන් සපයන අවශ්‍යතාවය වෙන්නේ ආහාර. පිළිතුර වෙන්නේ අංක 1 ආහාර. පස්වෙනි ප්‍රශ්නය. ගිරිකුල මහාවිද්‍යාලයේ ආදිශිෂ්‍ය සංගමය පාසල් සමුපකාර සමිතිය හා අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ එකමුතුව තිස්ස සහල් මොල් ව්‍යාපාරයේ අයිතිකරු වන දහම්සේකර පරිත්‍යාග කරන සහල් භාවිතයෙන් සකස් කර ලබා දෙන සහල් කැඳ වීදුරුවට පාසලේ සිසුන් රුචිකත්වයක් දක්වයි. ඉස්කෝලේදී සහල් කැඳ වීදුරුවක් දෙනවා කියලා කතාවක් තමයි සිද්ධියේ තියෙන්නේ. ප්‍රශ්නය අහනවා ගිරිකුල මහාවිද්‍යාලය විසින් සපුරා ලබන මිනිස් අවශ්‍යතාවය කුමක්ද? බහුතරයක් ළමයි මේකේ උත්තරේ විදිහට ආහාර කියලා ගත්තා. හේතුව අර පාසලෙන් සහල් කැඳ වීදුරුවක් දෙනවා කියන සිද්ධියත් එක්ක. හැබැයි මම කලින් ප්‍රශ්නයක කිව්වා පාසලක නමක් කියවුණා නම් අනිවාර්යෙන් අවශ්‍යතාවය වෙන්නේ අධ්‍යාපනය කියලා. ඒ අනුව ගිරිකුල මහාවිද්‍යාලය විසින් සපුරා ලන අවශ්‍යතාවය වෙන්නේ අධ්‍යාපනය. පිළිතුර අංක 2 අධ්‍යාපනය. ආහාරයම නෙවෙයි. 6 වෙනි ප්‍රශ්නය. දුම්බර ප්‍රාදේශීය රෝහල දුම්බර පොලිස් ස්ථානයේ සහ සකසුරුවම් හා ණය සමුපකාර සමිතියේ මානව සම්පත් දායකත්වයෙන්ද ගැමුණු රබර් නිෂ්පාදන ව්‍යාපාරයේ අයිතිකරු වන ගැමුණුගේ හා ඔහුගේ කාර්ය මණ්ඩලයේ මූල්‍ය අනුග්‍රාහකත්වයෙන්ද ඩෙන්ගු වළක්වා ගැනීම යන මෑන් දැනුවත් කිරීමේ වැඩසටහනක් දුම්බර මහාවිද්‍යාලයේදී පවත්වන ලදී. එම වැඩසටහනට දුම්බර මහාවිද්‍යාලය හා මැදලන්ද විද්‍යාලයේ සිසුන් ගුරුවරුන් හා දෙමාපියන් සහභාගී විය. මෙතන කියනවා පාසල තුල ඩෙන්ගු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් තිබ්බා කියලා. ඉහත සිද්ධියේ ඇතුළත් ඩෙන්ගු වළක්වා ගැනීම යන දැනුවත් කිරීමේ වැඩසටහන මගින් සපුරා ලන මිනිස් අවශ්‍යතාවය වෙන්නේ පිරිසක් දැනුවත් කරනවා කියන්නේ ඩෙන්ගු රෝගය ගැන අධ්‍යාපනය ලබා දෙනවා කියන එක.
මෙතන අවශ්‍යතාවය වෙන්නේ අධ්‍යාපනය. සෞඛ්‍ය එහෙම නෙමෙයි. මෙතන මේ වැඩසටහනේ මාතෘකාව ඩෙන්ගු වළක්වා ගැනීම. එහෙම ඩෙන්ගු සම්බන්ධ මාතෘකාවක් වුණා කියලා සෞඛ්‍ය කියලා පිළිතුර ගන්න බෑ. පිළිතුර අධ්‍යාපනය. පාසල තුල සියලු දෙනා දැනුවත් කිරීමේ වැඩසටහනක් නිසා. 7 වෙනි ප්‍රශ්නේ. ඉංජිනේරුවරයෙකු වන නලින් ආචාර්ය උපාධිය නිමවා රොස්විලා නම් නවාතැනෙහි වාසය කරයි. ඔහු විජය සූර්යකෝෂ නමින් ගෘහස්ත සූර්යකෝෂ නිෂ්පාදනය කර බෙදා හැරීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන යයි. නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය සීමා සහිත සන්පව පෞද්ගලික සමාගම අඛණ්ඩව සපයයි. සුපුන් නිෂ්පාදන කටයුතු සඳහා සහාය වේ. නිෂ්පාදිත බෙදා හැරීම රුවන් සතු ටෙක්සිටි සුපිරි වෙළඳසැල් ජාලය මගින් සිදු කරනු ලබයි. ඊට සිද්ධියෙන් නලින් සිය නිවාස අවශ්‍යතාවය සපුරාගෙන ඇත්තේ. ඉංජිනේරුවරයෙකු වන නලින් ආචාර්ය උපාධිය නිමවා රොස්විලා නම් නවාතැන. එයාගේ නිවාස අවශ්‍යතාවය කියන එක සපුරගන්නේ රොස්විලා කියන නවාතැනේ. ඒ කියන්නේ ඒක එයාගේ උවමනාවක්. රොස්විලා නවාතැන. පිළිතුර වෙන්නේ අංක 4. රොස්විලා නවාතැන. ප්‍රශ්න අංක 8. ගුරුඇල්ල විද්‍යාලයේ ඉගෙනව ලබන දමිත සහ අමිත ක්‍රීඩා පුහුණුවීම් සිදු කරමින් සිටින අතරතුර දැනුණු පිපාසය සංසිඳවා ගැනීමට ක්‍රීඩා ගුරුවරයා සමග සිසිල් අවන්හලට ගොස් පළතුරු බීම පානය කළෝය. සිසිල් අවන්හල අමල් විසින් ගුරුඇල්ල වෙළඳ සංකීර්ණයේ කුලියටගත් ගොඩනැගිල්ල පවත්වාගෙන යනු ලබයි. අමල් පළතුරු බීම සැකසීම සඳහා අවශ්‍ය පළතුරු කාබනික පොහොර පමණක් භාවිතා කර පළතුරු වගා කරන හරිත ගොවිපළෙන් මිලදී ගනී. ඊට සිද්ධිය ඇතුළත් වන අවශ්‍යතාවයක් හා උවමනාවක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. සිද්ධියේ තියෙන අවශ්‍යතාවයක් උවමනාවක් අපි බලමු. ගුරුඇල්ල විද්‍යාලයේ ඉගෙනම ලබන දමිත සහ අමිත ක්‍රීඩා පුහුණුවීම් සිදු කරමින් අතරතුර දැනුණු පිපාසය සංසිඳවා ගැනීමට ක්‍රීඩා ගුරුවරයා සමග සිසිල් අවන්හලට ගියා. ක්‍රීඩා ගුරුවරයා නම් දෙන්නේ අධ්‍යාපනය කියන අවශ්‍යතාවය. අපි බලමු. සිසිල් අවන්හලේ නම් තියෙන්නේ ආහාර. ඒකේ කන්න බොන්න තියෙන දේවල් නම් ඒවා උවමනා. හරි? අපි බලමු පිළිතුරුත් එක්ක. පළවෙනි එක. අධ්‍යාපනය ගුරුඇල්ල වෙළඳ සංකීර්ණය. අවශ්‍යතාවය නම් අධ්‍යාපනය උවමනාවක් ඒක ඉටු කරගන්නේ ගුරුඇල්ල වෙළඳ සංකීර්ණයෙන් නෙවෙයි. පාසලෙන්. 2. ගුරුඇල්ල විද්‍යාලය අධ්‍යාපනය. ඒ දෙකේ ගැළපීමක් තියෙනවා. හැබැයි ගුරුඇල්ල විද්‍යාලය කියන්නේ උවමනාවක්, අධ්‍යාපනය කියන්නේ අවශ්‍යතාවයක්. පිළිවෙලින් නෙමෙයි තියෙන්නේ, මාරු වෙලා තියෙන්නේ. 3 වෙනි උත්තරේ. ක්‍රීඩා පුහුණුවීම් සෞඛ්‍යය. එතනත් අර වගේමයි ක්‍රීඩා පුහුණුවීම් කියන්නේ උවමනාවක්, සෞඛ්‍ය කියන්නේ අවශ්‍යතාවය. අවශ්‍යතාවයේ සහ උවමනාව මාරු වෙලා තියෙනවා. 4 වෙනි උත්තරේ ආහාර පළතුරු බීම. ආහාර කියන්නේ අවශ්‍යතාවයක්, පළතුරු බීම කියන්නේ උවමනාවක්. පිළිවෙලින් තියෙනවා. එනම් පිළිතුර 4. 9 වෙනි ප්‍රශ්නය. ඉක්කොවේදී එළවලු සහ පළතුරු වගා කරන ගොවීන් 50 දෙනෙකුගේ සමන්විත කදුරුහේන ග්‍රාමයේ පිහිටි ආදර්ශ ගොවිපළකි. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානට ඇති දුර නිසා ගොවීන් ඔවුන්ගේ නිෂ්පාදිත නැවුම්ව නියමිත වේලාවට ප්‍රවාහනය කිරීමේ ගැටලුවක් පවතී. එයට විසඳුමක් ලෙස දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන සඳලි එළවලු ව්‍යාපාරයේ අයිතිකරු වන සංක ඉකෝවේදී ගොවිපළේ ගොවීන් සමග එක්ව ඔවුන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා සහන සේවා සංගමය ආරම්භ කරන ලදී. සහන සේවා සංගමයේ සපුරාලන මිනිස් අවශ්‍යතාවය කුමක්ද? පැහැදිලිව අන්තිම වාක්‍යයේ තියෙනවා ප්‍රවාහන පහසුකම් සැපයීම සඳහා තමයි සහන සේවා සංගමය ආරම්භ කරන්නේ. එහෙනම් සහන සේවා සංගමය සපයන අවශ්‍යතාවය වෙන්නේ ප්‍රවාහනය. පිළිතුර අංක 3 ප්‍රවාහනය. ප්‍රශ්න අංක 10. කෘෂිකාර්මික කටයුතු පිළිබඳ අත්දැකීම් බහුල ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වන ගෘහණියක වන කරුණාවතී තම පවුලේ සමාජිකයන්ට නැවුම් එළවලු ලබා දීම සඳහා තම ගෙවත්තේ එළවලු වගා කරන්නේය. ඇගේ දියණිය වන සමාධි පිපිඤ්ඤා සහ තක්කාලි වලට දැඩි රුචිකත්වයක් දක්වයි. කරුණාවතී පවුලේ පරිභෝජනයට ප්‍රමාණවත් එළවලු තබාගෙන අතිරික්තය අසල සතිපොළෙහි වෙළඳුන්ට විකුණා ලාභ ලබයි. ප්‍රශ්නය අහනවා මෙම සිද්ධිය ඇතුළත් වන මිනිස් අවශ්‍යතාවයක් සහ ඊට අදාළ උවමනාවක් පිළිවෙලින් දැක්වෙන පිළිතුර තෝරන්න. මෙතන කියන්නේ කෘෂිකාර්මික කටයුතු සම්බන්ධ අත්දැකීම් බහුල ග්‍රාමීය ප්‍රදේශයක ජීවත් වන ගෘහණියක් වන කරුණාවතී තම පවුලේ සමාජිකයන් නැවුම් එළවලු ලබා දීම සඳහා ගෙවත්තේ එළවලු වවනවා කියලා. එහෙනම් මෙයාගේ ව්‍යාපාරය කටයුත්ත වෙන්නේ මෙයා කරන කටයුත්ත වෙන්නේ එළවලු වගා කරන එක. එළවලු කියන්නේ අවශ්‍යතාවයේ ආහාර. එක එක එළවලු වර්ගය තමයි උවමනාව වෙන්නේ. එහෙනම් සිද්ධියට අදාළ අවශ්‍යතාවයක් උවමනාවක් වෙනකොට ආහාර සහ එළවලු වර්ගයක් තියෙන්න ඕනේ. මෙතන එතකොට බලමු පළවෙනි උත්තරේ තක්කාලි ආහාර. පිළිතුර අහන්නේ පිළිවෙලින් අවශ්‍යතාවයක් සහ උවමනාවක්. තක්කාලි කියන්නේ උවමනාවක්, ආහාර කියන්නේ අවශ්‍යතාවයක්. පිළිවෙල මාරු වෙලා. දෙවෙනි උත්තරේ ආහාර පිපිඤ්ඤා.
අවශ්‍යතාවය ආහාර, පිපිඤ්ඤ කියන්නේ උවමනාවක්. එහෙනම් පිළිතුර දෙවෙනි එක. ආහාර සෞඛ්‍ය තුන්වෙනි එකේ තියෙනවා දෙකම අවශ්‍යතා. හතරවෙනි එකේ පිපිඤ්ඤා තක්කාලි දෙකම උවමනා. පිළිතුර අංක 2. ඊළඟ වීඩියෝ එකෙන් අපි තවත් ප්‍රශ්න 10ක් සාකච්ඡා කරමු. මේ ආකාරයට ප්‍රශ්න 500ක් ඉදිරියට සාකච්ඡා කරනවා. චන්දිමස ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම AI තාක්ෂණයෙන් උගන්වන වාණිජ්‍ය පන්තිය ආරම්භ කරනවා. අදම ලියාපදිංචි වෙන්න.